ඔයාලට කලින් දවසක කියලා දුන්නේ නෝමල් කුර්තා টොප් එකක් කොහොමද මහගන්නේ කියලා. අද ඔයගලන්ට කියලා දෙනවා කුර්තා ගවුමක් විදිහට වගේම සාමාන්‍ය ගවුම් මෝස්තරයක් විදිහටත් මහගන්න පුළුවන් මෝස්තරයක්. ඒ වගේම මේ ගවුම් මෝස්තරය ප්‍රෙග්නන්ට් අයට මහන්න පුළුවන් ගවුම් මෝස්තරයක් විදිහට ගන්නත් පුළුවන්. මේකට ඔයගලන්ට මූලික ගවුම් පතරම හෝ A-line ගවුම් බ්ලොක් එක ගන්න පුළුවන්. බ්ලොක් එක අරගෙන ඒක වෙනත් කොලයකට පිටපත් කර ගන්න. පපුව මුදුන මට්ටම සහ ඉන මම ලකුණු කරගන්නවා. ඉන මට්ටම හරහා රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට අවශ්‍ය කර මෝස්තරයකට වෙනස් කරගන්න පුළුවන්. මම ස්විට් හાર્ට් කරකට මේක වෙනස් කරගන්නවා. ඔයාලට මම මේ පෙන්නන හැඩය පපුව මුදුන මට්ටමේ ඉඳලා හෝ එතනින් පොඩ්ඩක් පහළට අරගෙන හෝ පපුව මුදුන මට්ටමින් පොඩ්ඩක් උඩට අරගෙන හෝ ඇඳ ගන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ගේ කැමැත්ත. මේ පැත්තේ නැම්ම කියලා ලියා ගන්න. වාටියෙන් අඟල් භාගයක් හෝ අඟලක් උඩට ලකුණු කරලා හැඩ කරගන්න පුළුවන්. සාය කොටස සමාන කොටස් වලට බෙදා ගන්න. බෙදාගත්ත කොටස් ටික අංක කරගන්න. මෙතනින් කපලා වෙන් කරගන්න. රෙදි කපනකොට කඳ කොටස යටට මැහුම් වාසි තියාගන්න ඕනේ අඟල් භාගයක්. සාය කොටසේ තීරු වෙන විදිහටම කපලා වෙන් කරගන්න. තව කොලයක් අරගෙන මම මේ විදිහට හරස් රේඛාවක් ඇඳ ගන්නවා. මේකේ සාය කොටස අපි හැඩයක් නැතුව කෙලින්නම් කපලා වෙන් කරලා හදාගන්න. අපිට පුළුවන් කෙලින්ම රෙද්ද ඉදිරියෙන් ඉඳ තියලා අවශ්‍ය රැලි වලට ඉඳ තියලා හදාගන්න. නමුත් මේ වගේ කොටසක් කැපෙනකොට අපිට වෙනමම අලවලා හදාගන්න වෙනවා. ඔයගොල්ලන්ගේ පළවෙනි තීරුව අරගෙන ඔයගොල්ලන් ඇඳගත්ත රේඛාව මතට ඔයගොල්ලන්ගේ ඉන රේඛාව තියෙනවනේ බ්ලොක් එකේ. අන්න ඒක සමානව පිටින විදිහට තියලා අලව ගන්න. අලවගත්ත තීරුවේ ඉඳලා අඟල් භාගයක් හෝ අඟල් 3 කාලක් ලකුණු කරගෙන දෙවෙනි තීරුව අලව ගන්න ඕනි. ඇඳගත්ත රේඛාව මතට ඔයගොල්ලන්ගේ තීරුවේ තියෙන ඉන සමානව පිටන විදිහට. ඒ විදිහට ඔයගොල්ලන් සමාන පරතරයකින් සියලු කොටස් අලව ගන්න ඕනි. උඩ ටික සම්බන්ධ කරගෙන ඔයගොල්ලන් මේක කපලා ගන්න. උඩින් රෙදි කපනකොට උඩින් අඟල් භාගයක මැහුම් වාසියක් දෙන්න ඕනේ. අපි බ්ලොක් එක හදාගත්තේ මැහුම් වාසි තියලා උනාට අපි මේ විදිහට මෝස්තර නිර්මාණය කරගන්නකොට කොටස් කැපිලා නැවත එකතු වෙන තැන්වලදී මැහුම් වාසිය දෙන්න ඕනේ. සාම්පල් බ්ලොක් එකේදී කියලා දුන්න විදිහටම තමයි ඕගොල්ලන් බ්ලොක් එක හදාගන්න අවශ්‍ය. නැවත මම පොඩ්ඩක් මතක් කරන්නම්. බ්ලොක් එක වෙනත් කොලයකට පිටපත් කරගන්න ඕනි. මූලික බ්ලොක් එක හෝ A-line ගවුමේ බ්ලොක් එක වෙනත් කොලයකට පිටපත් කරගෙන ඉන සහ පපුව මට්ටම ලකුණු කරගන්න. කැමති කරමෝස්තරයක් වෙනස් කරගන්න. සාම්පල් බ්ලොක් එකේදී කියලා දුන්න විදිහට ඔයගොල්ලන්ට අතින් මේ හැඩේ ඉන දක්වා හැඩ කරලා ඇඳ ගන්නත් පුළුවන්. රූලර්ස් තියෙනවා නම් රූලර් එකකින් ඇඳ ගන්නත් පුළුවන්. සාය කොටස සමාන කොටස් කිහිපයකට බෙදාගෙන අංක කරගෙන සාය කොටස තීරු වෙනම කපලා වෙනත් කොලයක ඈඩ් කරලා අලවලා හදාගන්න සාය කොටස. අපි සාමාන්‍යයෙන් ගවුමක් මහද්දී බලවාටිය පැත්තනේ ඇඳුමේ උස විදිහට ගන්නේ. නමුත් මේ වගේ බෝඩරයක් සහිත රෙද්දකදී අපිට ඒ විදිහට ගන්න බෑ. රෙද්දේ උස පැත්ත තමයි අපිට පළල විදිහට ගන්න වෙන්නේ. මම මේ විදිහට රෙදි කොටසක් දෙකට නමා ගන්නවා.
රෙදි කොටසේ නැම්ම මතට ඔයගොල්ලන්ගේ ඉදිරිපස සාය කොටස තියලා සාය කොටස කපා ගන්න ඕනි. උඩින් ඉනට උඩින් අඟල් භාගයක මැහුවාසියක් තියලා තමයි කපා ගන්නේ. මම අරන් තියෙන රෙදි ආර දෙකක් නිසා මම පොඩි රැලි ප්‍රමාණයක් එන විදිහට තමයි මේක ඈඩ් කරලා අලවගෙන තියෙන්නේ. ඔයගොල්ලන්ට ගොඩක් රැලි ඕනි නම් ඔයගොල්ලන්ට පුළුවන් අඟල් භාගේ තීරු කපලා අඟල් භාගේ ඈතින් අලවලා හදාගන්න. ඉනෙන් උඩට විතරක් අඟල් භාගයක මැහුවාසියක් තියලා අනිත් එක බ්ලොක් එකේ ප්‍රමාණයට වටේ කපලා ගන්න. ඉදිරිපස කඳ කොටස කපා ගන්නත් මම බෝඩරේ සහිත රෙදි කොටසෙන් තමයි රෙදි කොටසක් දෙකට නමලා අරන් තියෙන්නේ. ඉතින් යටින් අඟල් භාගයක මැහුවාසියක් තියන ඉඩ තියලා බ්ලොක් එක පිටපත් කරගන්න. පිටිපස පළුවේ සාය කොටස කපා ගන්න ඔයගොල්ලන්ට පුළුවන්. ඔයගොල්ලන්ගේ ඉන මට්ටම තියනවා නේද මේ බ්ලොක් එකේ, එතනින් කපලා ඉවත් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. එහෙම නැත්නම් එතනින් නමලා ගන්න පුළුවන්. ආය දවසක මේ මොස්තරේ මහත්ය ඕනි වෙන නිසා ඔයගොල්ලන් නමලා ගන්න. එතකොට ඉදිරිපස පිටිපස දෙකම එකේ තියෙනවා. රෙදි කොටසක් දෙකට නමලා පිටිපස සායත් නැම්මට තියලා ඉනින් උඩට අඟල් භාගයක මැහුවාසියක් තියලා කපා ගන්න. පිටිපස කඳ කොටස කපා ගන්නත් මම රෙදි කොටසක් දෙකට නමලා ගන්නවා. ඔයගොල්ලන් පිටිපසට ෂිපර් එකක් දානවා නම් රෙදි කොටස් දෙකක් ගන්න. රෙදි කොටස් දෙකක් අරගෙන අඟල් භාගයක මැහුවාසියක් ඉදිරියෙන් තියලා තමයි ඔයගොල්ලන්ගේ බ්ලොක් එක තියාගන්නේ. මූලික ගවුම් බ්ලොක් එකේ පිටිපස පළුව අරගෙන මම ඉන දක්වා පමණක් පිටපත් කරගෙන ඉනෙන් පහළට අඟල් භාගයක මැහුවාසියක් තියලා කපා ගන්නවා. ඔයාලට පුළුවන් අත් අගට මේ බෝඩරයෙන් කොටසක් එකතු කරගන්න. දැන් මට ඉතිරුණු රෙදි ප්‍රමාණය හැටියට අත් දෙකටම බෝඩර් කොටසක් ගන්න ඉඩ මදි නිසා රෙද්ද මම ගන්නෙ නැහැ. ඉතින් අතේ අග කොටසට බෝඩර් කොටසක් ආවහම මේක ගොඩක් ලස්සනයි. ඔයාලට මේකට සාමාන්‍ය දිග අත 3/4 size අත එහෙම නැත්නම් පෆ් දිග අත 3/4 size අත භාවිතා කරන්න පුළුවන්. වැඩිපුරම යන්නේ ඉතින් ඔය අත් දෙක. ඔයගලන්ට නැත්නම් කැමති එකක් භාවිතා කරන්න පුළුවන්. රෙදි කොටසක් දෙකට නමලා ඔයගොල්ලන්ගේ කර පිටපත් කරගෙන පේසිම කපා ගන්න ඕනේ අඟල් දෙකක් හෝ 2.5ක් පළලට. පිටිපස කර සඳහාත් පේසිමක් කපා ගන්න. පේසින් කොටස් වල පේපර් ස්ට්‍රිප් තියලා අයන් කරගන්න. ඔයාලට ලේසිම ක්‍රමය තමයි පේසිම රෙදි කොටසෙන් කපන්න කලින් පේසිම පේපර් ස්ට්‍රිප් එකෙන් කපලා අරගෙන පේපර් ස්ට්‍රිප් එක රෙදි කොටස මත තියලා අයන් කරලා ගන්න එක. පේසින් වල යට කොටස් ඕලොක් කරගන්න. ඇඳුමේ හොඳ පිට මත පේසිමේ හොඳ පිට තියලා අඟල් භාගයේ මැහුවාසියට මොට්ටු කරන්න. කරවටේට කට් මාක් දාගන්න. කට් මාක් දාලා පේසිම මෙන්න මේ විදිහට උඩ අතට හරවගෙන පේසිමේ අයිනෙන් අවුට්ලයින් එකක් ගහගෙන යන්න ඕනේ. හොඳ පිට මත හොඳ පිට තියලා ඔරෙහිස් මොට්ටු කරගන්න.
මේ විදිහට තියාගෙන ඉදිරිපස පේසිං කොටස පිටිපස පැත්තට හරවලා මහගන්න. එතකොට ඔයගොල්ලන්ට එතන කර ළඟින් උරහිසේ මැහුම් වාසිය මුට්ටුව පේන්නේ නැති වෙන්න මහගන්න පුළුවන්. අඟල් භාගයේ මැහුම් වාසියට මහලා ඔලොක් කරගන්න. ඊට පස්සේ අත අල්ලගන්න. මම පප්පතක් ගත්ත නිසා මම උඩ කොටස රැලි කරගෙන තියෙනවා. අතේ හරි මැදට කට් මාර්කයක් දාගෙන උරහිස මුට්ටුව ළඟට කට් මාර්ක් එක තියලා පින් එකක් ගහගෙන රැලි ටික උරහිස මුදුනට එන්න හදාගෙන අඟල් භාගයේ මැහුම් වාසියට අත අල්ලලා ඕලොක් කරගන්න. ඔයාලා මේක කුර්ත ගවුමක් විදිහට මහනවා නම් කඳ කොටස අංශය අල්ලලා ඔලොක් කරගෙන ඉන්න. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනි සාය කොටස් වල අංශය අඟල් කාලක් නමලා නැවත අඟල් කාලක් නමලා මහ ගන්න ඕනි. ඊට පස්සේ එන කොටස රැලි කරලා ඔයගොල්ලන්ගේ කඳ කොටසේ අංශයේ තියෙනවනේ මූට්ටු අන්නේ මූට්ටුවට සාය කොටස් දෙක වෙන වෙනම අල්ල ගන්න ඕනි. මම මේක ගවුමක් විදියට මහගන්න නිසා සාය කොටස් දෙක රැලි කරලා වෙන වෙනම කඳ කොටසට අල්ලගෙන අංශය දෙපැත්ත එකවර මුට්ටු කරගෙන යන්නේ. සාමාන්‍ය ගවුමක් විදියට මහන කොටයි කුර්ත ගවුමක් විදියට මහන කොටයි වෙනස වෙන්නේ ඒකයි. එතකොට අපිට කුර්ත ගවුමකදී ඕපන් එක ඕන නිසා තමයි අපි ඉනෙන් පහලට ඕපන් එකේ විදියට හදාගන්නේ. සාමාන්‍ය ගවුමක් විදියට මහනවා නම් අනිත් විදියට මහන්න. සාය කොටස් දෙක රැලි කරගෙන ඉනට අල්ලගෙන අංශය අඟල් භාගයේ මැහුම් වාසියට මහලා අංශය ඕලොක් කරගෙන වාටිය නමලා මහලා අවසන් කරගන්න.